ඉන්දියාව ගත්තොත් අසල්වාසී රටින් තමයි උදාහරණ ගන්නේ සෙල්ලම් බඩු නිෂ්පාදනය. මෙතෙක් කල ලෝකේ වැඩිම සෙල්ලම් බඩු ඉම්පෝට් කරේ ඉන්දියාව. හැබැයි අද ඩොමෙස්ටික් මාකට් එකට අමතරව ලෝකේ පළමු පෙළේ සෙල්ලම් බඩු නැත්නම් පොඩි ළමයිගේ ටොයිස් එක්ස්පෝර්ට් මාකට් එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් ඉඳන් ඒ සඳහා සහසම්බන්ධ කර ගැනීම තුළ. ඒ වගේම තමයි අපේ දේශීය කර්මාන්ත නැත්නම් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට රටේ හැම රජයක්ම යම් සහන දෙනවා. හැබැයි මේ සහන දීම තුළ අපි අපේක්ෂා කරන ඉලක්කයන් වලට යනවද නැද්ද කියන කාරණේ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඔබතුමාලා මැතිවරණ කාලේ යම් ෆෝමියුලා එකක් හැදුවා. මම හිතන්නේ ඔය කියන කිසිම ෆෝමියුලා එකක් ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ. ක්‍රීඩාව කියන්නේ මේ හුදෙක් ක්‍රීඩා භාණ්ඩ බෙදීම හෝ තනි හුදකලා ව්‍යාපෘතියක් නැත්නම් අමාත්‍යාංශයක් විදිහට දකින්න එපා. මොකද ලෝකයේ ක්‍රීඩා ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 2.3කට එහාට ගිහපු ආර්ථිකයක්. අද වෙනකොට ඉන්දියාව 20යි 30 වෙනකොට ගල් සභාපතිතුමනි ක්‍රීඩා ආර්ථිකය තමන්ගේ රට ඇතුලේ ඩොලර් බිලියන 130ක් ඉක්ම වූ ආර්ථිකයක් බවට පත් කරනවා. රැකියා මිලියන 10.5කට එහා රැකියා උත්පාදනය කරන තැනක් බවට පත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ක්‍රීඩා ආර්ථිකය ඇතුලෙන් තමන්ගේ රටට ඩොලර් බිලියන 21කට වැඩි බදු ආදායමක් ලබා දෙන්න කටයුතු කරන්න සැලසුම් හදලා තියෙනවා. අනිත් පැත්තේ ඇමරිකාව වගේ රටවල් ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියන 500 ඉක්ම වූ ආර්ථිකයක් බවට පත් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමිය. ඒ හින්දා ඔබ තමුන්නාන්සලාගේ බදු ප්‍රතිපත්තියත් ඔබ තමුන්නාන්සලා මෙතෙක් කල ආයෝජකයෝ කෙරේ සහ කුඩා පරිමාණ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් කෙරේ දක්වපු දේශපාලනික ආකල්පය නිසා ඔබ තමුන්නාන්සලාට අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සභාපතිතුමනි අපි ඉලක්කයක් හැටියට හදාගෙන තියෙනවා. ඇත්තටම අපේ රටේ ව්‍යවසායකත්ව උන්මාදයක් අපි ඇති කරන්න ඕන. ගරු අධ්‍යාපන ඇමතුමෙකුට අපි ඉල්ලීමක් කරා ලබන අවුරුදු ඉඳලා අපට විෂය නිර්දේශයන්ට ව්‍යවසායකත්වයේ විෂය 9 වසරෙන් පස්සේ හරි උගන්වන්න එකතු කරන්න කියලා. මොකද හැම තරුණයෙකුටම රජයේ රැකියාවක් නැතිනම් ඒ තරුණයා අධ්‍යාපනය කොතනින්ද නතර කරන්නේ? ඔහු ව්‍යවසායකයෙක් හැටියට කර්මාන්තකරුවෙක් හැටියට ආර්ථිකයට උකහා ගන්න, බද්ධ කරගන්න සලස්මක තමයි අපි යන්නේ. අපි මේ වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා අපේ අමාත්‍යාංශය යටතේ. හැබැයි ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙලක් මෙතෙක් තිබුණේ නැහැ. මම කියන්නේ අනිකුත් මීට කලින් හිටපු කර්මාන්ත අමාත්‍යවරු අමාත්‍යාංශ වැඩ නොකර නෙමෙයි. නමුත් මේක ඉලක්ක කරගෙන ඒ වෙනුවෙන් නිශ්චිත KPIs හඳුනගෙන නිශ්චිත ඉලක්ක වලට කියන නිසා අපට කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ තිබුණ දායකත්වයේ ජාතික ආර්ථිකයට හරියට ලැබුණේ නැහැ. ඒ වෙනුවට අපේ රටේ ප්‍රතිපත්තිය තිබුණ අනිත් පැත්තට. අතරම ගත්තොත් එම විවෘත ආර්ථිකයේ කොට විවෘත ආර්ථිකය හරියට ක්‍රියාත්මක වෙලා තිබුණෙත් නැහැ. දැන් විවෘත ආර්ථිකය හරියට ක්‍රියාත්මක කරලා තිබ්බනම් කර්මාන්තයක් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ආයෝජකයෝ මෙච්චර රස්තියාදු වෙන්න ඕනේ නැහැ. සමහර ව්‍යාපාරයක් කර්මාන්තයක් ආරම්භ කරන විදේශ ආයෝජකයෙක් ආවොත් දේශීය වශයෙන් කර්මාන්තයක් ව්යාපාරයක් ආරම්භ කරන ආයෝජකයෙක් පටන් ගන්න හිතුවොත් අඩුතරමේ අවුරුදු එකමාරක් යනවා මේකේ අනුමත කර ගැනීම ක්‍රියාවලිය කරගන්න. අනුමත කර ගැනීම ක්‍රියාවලියට අවුරුදු එකමාරක් විතර ගත වෙනවා. රස්තියාදු වෙනවා. ඒ වගේම පහසුකම් නැහැ. සේවා පහසුකම් නැහැ. ඒ නිසා දැන් අපි අපේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූලික වෙලා හැම පළාතකටම ප්‍රධාන එක ඉන්කියුබේටර් මධ්‍යස්ථානයක් ඒ සත්කාර සපයන මධ්‍යස්ථානයක් සෙන්ටර් එකක් ආරම්භ කරන්න තීරණය කළා තියෙනවා. හැබැයි මේ දේවල් හදන්න ගියාට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි මීට කලින් ප්‍රමුඛතාවය දීලා තිබුණේ අනිත් පැත්තට. මීට කලින් ප්‍රමුඛතාවය දීලා තිබුණේ දූෂණයට, නාස්තියට, හොරකමට, වංචාවට. ඒ නිසා පගාවට තමයි හැමදාම යට වෙලා තිබුණේ. ඒ නිසා දේශපාලන වශයෙන් අද අපේ කිසි කෙනෙක් ඇවිල්ලා කිසිම ආයෝජකයෙක් ඇවිල්ලා අපේ මේ മന്ത്രിවරයෙකුට ධම්මතේකට පගාව දෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ව්‍යාපෘතියක් අනුමත කරගන්න. ඒ වෙනුවෙන් අපි ඊට වඩා විවුර්ත විනිවිද භාවයක් අපි හදලා තියෙනවා. ජාතික තීරුබද්ධ ප්‍රතිපත්තිය අපි දැන් කැබිනට් මණ්ඩලය අනුමත කරා. ඒ ජාතික තීරුබද්ධ ප්‍රතිපත්තිය ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේන්න අපි තීරණය කළා තියෙනවා. පහුගිය අයවැය කතාවේ ගරු ජනාධිපතිතුමා ඉගෙන කිව්වා. ඒ වගේම විශේෂයෙන්ම අපිට EDCM එක අපනයන අමාත්‍ය සභාව පිහිටුව වගේම අපි දැන් ඉන්වෙස්ට්මන්ට් ෆැසිලිටේටින් කමිටි එක අපි තීරණය කළා තියෙනවා. ආයෝජන සඳහා වන පහසුකම් සැලසීමේ කමිටුව අපි ස්ථාපිත කරලා තියෙනවා. මේ ආයෝජන පහසුකම් කමිටුව විසින් ආයෝජකින් අවශ්‍ය කරන පහසුකම් අපි ලබා දෙනවා. කංකසන්තුරේ අපි සිමෙන්ති සංස්ථාවට අදාළව ඉඩම් අක්කර 332ක් අඳුරගත්තා. ආයෝජන මණ්ඩලය සහ අපේ අමාත්‍යාංශ ඒකාබද්ධ නව ආයෝජන කලාපයක් අපි කංකසන්තුරේ ආරම්භ කරනවා. කංකසන්තුරේ වරාය ආශ්‍රිතව ඒ වගේම පලාලි ගුවන්තොටුපළ ආශ්‍රිතව නව ආයෝජන කලාපයක් අපි ආරම්භ කරනවා. මාන්කුලම් වල අක්කර 200ක් අපි අඳුරගත්තා. පරන්තන් වල අපි තවත් අපනයන ඉලක්ක කරගත්තා. ඒ වගේම දේශීය නිෂ්පාදන වැදගත් වන කෙමිකල් ඉන්ඩස්ට්‍රි සෝනයක් ආරම්භ කරනවා. මෙන්න මේ ආකාරයෙන් අපි අඳුරගත්ත හැම පළාතකම කර්මාන්ත ප්‍රවර්ධනය කරන ඒ වගේම බ්‍රෑන්ඩින් කරන ඒකට අවශ්‍ය කරන යටිතල පහසුකම් සලසන විශාල ව්‍යුහයන් ගණනාවක් එක අමාත්‍යාංශයක් යටතේ එකවර ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් අපි ආරම්භ කළා කියලා. ඒක තමයි ගරු සභාපතිතුමනි මේ අමාත්‍යාංශය ජාතික ආර්ථිකයට අපට දෙන්න පුළුවන් විශේෂ දායකත්වය. අපි හුදකලා වැඩ කරන වෙනුවට අපේ අමාත්‍යාංශය යටතේ දෙන ආයතන එකට වැඩ කරන ගමන් අනිකුත් අමාත්‍යාංශ ඔක්කොමත් එක අපි එකට වැඩ කරනවා. අපේ ලෙදර් ප්‍රොඩක්ට් එක ගත්තොත් අපේ සම්භාණ්ඩ නිෂ්පාදන සපත්තු ජාත්‍යන්තර මට්ටමේ සම්භාණ්ඩ කර්මාන්තයක් අපිට තියෙනවා. අපේ අපනයන ආදායමෙන් විශාල පංගුවක් අද අපරල් ඇඟලුම් කර්මාන්ත ශ්‍රේෂ්ඨ නියෝජනය කරන එක කාටවත් විවාදයක් නැහැ. ලෝකේ අපිට වඩා විශාල ජනගහනයක් ඉන්න ඉන්දියාවේ පවා අපරල් ඉන්ඩස්ට්‍රි එකේ අපර තියෙන ඉඩකඩ ඒගොල්ලන්ට නැහැ. ඒ පොටෙන්ෂල් එක අපර තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන මෙන්න මේ වගේ අපි අඳුරගත්ත ශ්‍රේෂ්ඨවල දැනට පවතින කර්මාන්ත ජාත්‍යන්තර වෙළඳපොළට ගෙනියන්න ඒ වෙනුවෙන් වන ව්‍යුහය අපිට තියෙනවා. මම කියන්නේ ලංකාවේ අමාත්‍යාංශයක පළවෙනි වතාවට ගරු සභාපතිතුමනි මම කියන්න සතුටුයි. අපි විද්‍යාත්මක පදනමක් යටතේ අපේ අමාත්‍යාංශය සකස් කළා කියලා. ඒ නිසා අපට ගමේ රැකියාවක් නැතුව ඉන්න රැකියාව විරහිත තරුණයෙක් හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ඇවිල්ලා මට රැකියාවක් නැහැ මම ව්‍යවසායකයෙක් වෙන්න කැමතියි කිව්වොත් ඔහුව ව්‍යවසායකයෙක් කරලා අපනයන වෙළඳපොළට ගෙනියන්න තරම්
අද ශක්්‍යතාවයක් හැකියාවක් අපේ අමාත්‍යාංශයට තියෙනවා. කුඩා ව්‍යාපාර අංශය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලය, පේශකර්ම ආයතනය, ශිල්ප සභාව, ලක්සල වගේ මේ ආයතන හැම එකක්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා නිලධාරීන් ඉන්නවා. මීට කලින් ඔවුන් වැඩ කරේ වෙන වෙනම. අපි දැන් ඔවුන් එකට ඒකාබද්ධ කරලා ඔවුන් එකට එකතු වෙලා ව්‍යවසායකයින් නිර්මාණය කිරීමේ සංකල්පය ගමට ගෙනහිලා තියෙනවා. ඒ වෙනුවෙන් අපේ අමාත්‍යාංශය අපි උඩින් පටන් ගත්තා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අපි හදලා තියෙනවා අපනයන සඳහා වන අමාත්‍ය සභාව. අවුරුදු 28කට පස්සේ අපි පිළිදෙව්වා මේ මාස 4 ඇතුළත. අපනයන ශේෂ්ඨට දාලා සියලුම අමාත්‍යාංශවල ඉන්න අමාත්‍යවරු ඒකාබද්ධ කරලා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශය, යටිතල පහසුකම් ලබා දෙන්න, ඒ වගේම මුදල් අමාත්‍යාංශය, ඒ අනිකුත් සියලු අමාත්‍යාංශවල ප්‍රධානීත්වයේ මූලික වෙච්ච කමිටුවක් අපි හදලා තියෙනවා. අමාත්‍යවරු කමිටුවක් හදලා තියෙනවා. ඒ නිසා සියලු ප්‍රශ්න අපිට අපනයන ශේෂ්ඨට දාලා එතනින් විසඳ ගන්න පුළුවන්. ඊළඟට හැම දිස්ත්‍රික්කයකට ගියාට පස්සේ දිස්ත්‍රික් කර්මාන්ත ප්‍රාන්ත සභාව අපි දැන් දිස්ත්‍රික් වල පිටෝමින් යනවා. මේ වෙනකොට අපි රත්නපුරේ, හම්බන්තොට, මාතර, ඒ වගේම තව දිස්ත්‍රික් ගාල්ල වගේ දිස්ත්‍රික් වල මේක සක්‍රිය කරා. දිස්ත්‍රික් කර්මාන්ත ප්‍රාන්ත සභාවට වාණිජ්‍ය මණ්ඩල කැඳවන්න පුළුවන්, බැංකු ටික කැඳවන්න පුළුවන්, සියලුම අපේ අමාත්‍යාංශ අදාළ ආයතන කැඳවන්න පුළුවන්, ඉඩම් අමාත්‍යාංශ කැඳවන්න පුළුවන්, LRC කැඳවන්න පුළුවන්, අදාළ සියලු අමාත්‍යාංශ කැඳවලා ඒ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ප්‍රවර්ධනයට අවශ්‍ය තීන්දුව ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රාදේශීය ගත්තොත් ප්‍රාදේශීය කර්මාන්ත කමිටුව පිටවන්න පුළුවන්. මෙන්න මේ ව්‍යුහය අපි දැනට හදලා තියෙනවා. අපි මේ ව්‍යුහය හදන්නේ මොකටද? මේ අපේ රටේ බිඳ වැටිච්ච කර්මාන්ත යලි නගා සිටුවීම වෙනුවෙන්. වාණිජ්‍ය දෙපාර්තමේන්තුව අපි වෙළඳ අමාත්‍යාංශයත් එක්ක වැඩ කරනවා. කුෂිකර්ම අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය, දීවර අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය මේ ඒකාබද්ධ වෙච්ච වැඩ පිළිවෙලක් අපි යනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබට තියෙන සාධනීය විවේචන අපේ අමාත්‍යාංශ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. ඒ සියලු විවේචන අපි බාර ගන්න ලෑස්ති වගේ මේවා නිවැරදි කරගන්න ලෑස්ති. මම අවසානයේ එක දෙයක් කියන්නම් අපේ ක්‍රීඩාව ගැන හේෂා විතරණ මන්ත්‍රීතුමා කිව්ව නිසා, මගේ නමත් සඳහන් කරපු නිසා, මාතර ක්‍රීඩාංගණය ගැන කියපු නිසා. හේෂා විතරණ මන්ත්‍රීතුමා දන්න මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ක්‍රිකට් ආයතනයේ සභාපති හැටියට හිටියා නියෝජ්‍ය කතානායකකම කරද්දිම. තිලංග සුමතිපාල. එතකොට සමහර විට වෙන යාව ක්‍රිකට් බෝඩ් එකේ සභාපති හැටියට කෝප් කමිටුවට කැඳවන්න පුළුවන් කියලා. මොකද එයා ඉහළ කුඩේ මෙතන වාඩිලා ඉන්න නිසා. හැබැයි යා නියෝජ්‍ය කතානායක හැටියට ඉඳද්දි හර්ෂසිල මන්ත්‍රීතුමාට මතකයි එයාව කෝප් කමිටුවට කැඳුවේ අපි. මම සභාපති හැටියට. එතකොට ඔය කියන ශම්මිලා සුජීව කරලිය අදලා ඔක්කොම හිටියා. ඒගොල්ලෝ කරපු කෙරුවාව රට මුලින්ම දැනගත්තේ සජීවීව කෝප් කමිටුවේ අපි. එදා ඒගොල්ලෝගේ සල්ලි වලට යට වුණ නැති අපි අද යට වෙන්නේ නැහැ මන්තුමා. හෙට යට වෙන්නේ නැහැ. ඒක හරි පැහැදිලිව කියන්න ඕනේ. ඒගොල්ලන්ට නිලවර ප්‍රචාරක වාසියක් ගන්න පුළුවන්කම තියෙයි ඕන දෙයකින්. හැබැයි අපේ න්‍යාය පත්‍රයට වෙනස්. ඔබ දන්නවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අන්දලා ක්‍රිකට් 8 කියලා වෙනම ලයිෆ් ටයිම් මෙම්බර්ෂිප් එක හදාගත්ත කොම්පැනියක් ඒගොල්ලෝ හදාගත්තා. ඒක පාර්ලිමේන්තුවට ගෙනාවේ අපි. ඒ වෙලිදරව් කළා ඒක හොසි කළා. ක්‍රිකට් 8 ආයතන හොසි කරා අපි. ඔයාලට මතකයි හර්ෂ. එහෙමයි මේක වැඩ කරේ. මෙතන මේ ප්‍රශ්නේ එක නෙමෙයි. 2007 තමයි පොල්හේනට ක්‍රීඩා පුහුණු පාසලක් යෝජනා වුණේ. ක්‍රිකට් පුහුණු පාසලක් මේක. මේක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැටියට ඒගොල්ලෝ ප්‍රචාරක වාසිය ගන්න නිලවරට යොදාගත්තට මට ගන්න දෙයක් නැහැ. මේ අපි ඉල්ලන්නේ දකුණු පළාතේ පාසල් වල ක්‍රීඩා සමාජ වල ක්‍රීඩකයින්ට ක්‍රිකට් පුහුණු වෙන පුහුණු ආයතනයක්. ඒකට ඉඩම වෙන් කළ තුනේ 2007 ඉඳලා. ඔබතුමා හොයලා බලන්න ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ගන්නකොට යුනෙස්කෝ එක එපා කිව්වා. යුනෙස්කෝ සංරක්ෂිත ප්‍රදේශයක් හින්දා. යුනෙස්කෝ එක එපා කිව්වක එක රැයෙන් ඒගොල්ලෝ තාප ගහලා ගාල්ලේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදාගත්තා. 2011 මට මතක හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම ගහගත්ත ඉන්නේ ඒගොල්ලෝ බය වුණා. අදත් මැච් එකක් හරියට ගහන්න බෑ ගාල්ලේ. සූර්ය වේව ගහුවා ග්‍රවුන්ඩ් එක වරාය හදපු එකට තෑග්ගක් හැටියට. වරාය අතුරු තෑග්ගක් හැටියට මැච් එක ගත්ත ඒකත් අපි කෝප් එක කතා කළා. අන්තිමේ වරාය අධිකාරියෙන් තමයි ඒකේ වන්දිය ගෙව්වේ. තාමත් මගේ හිතේ කියන්නේ එහෙමයි. වරාය අධිකාරිය සූර්ය වේවට අලියෙක්වත් දෙන්නේ නැහැ මැච් ගහන්න. කල්පනා කරලා මම ක්‍රිකට් බෝඩ් එක කඳු වෙලාවේ කිව්වා මේගොල්ලෝ ගහලා නැත්තේ ක්‍රිකට් විතරයි කියලා. ඔබට මතකයි මේගොල්ලෝ ගහලා නැත්තේ ක්‍රිකට් විතරයි කියලා. එදා අපි එහෙම කියපුවා අපි තමයි අදත් තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු ඔය ක්‍රීඩා සම්ගම් වල සභාපතිකම් ගන්න කොච්චර සල්ලි වේදන් කරාද කියලා. අද අපේ ආණ්ඩුවේ කිසි මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් කිසි ක්‍රීඩා සංගමයක නැහැ. ඉන්නෙත් නැහැ. හෙට ඉන්නෙත් නැහැ. මේක තමයි ඇත්ත. ඒගොල්ලෝ කෝටි ගණන් සල්ලි ගත්ත දේවල් මේවා. පාර්ලිමේන්තුවේ ඒ කාලේ තිබුණ ඇමතිවරු දෙන්නෙක් අතර තරඟයක්. මතකනේ? සටනක් තිබුණා විපතර ෆිල්ම් මාරුනේ පක්ෂ මාරු කරේ මොකටද? අර්ජුන රන්තුංගයි තිලංග සෝතිපාලයි. ඒගොල්ලෝට ඇමතිකමට වඩා ලොකුයි ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිකම. එහෙම බූදලයක් කරගෙන තිබුණේ මේක. ඉතා පැහැදිලිව එදත් අපි සල්ලි වලට විකිණෙන්නේ නැති මිනිස්සු, අදත් අපි විකිණෙන්නේ නැති මිනිස්සු, හෙටත් අපි විකිණෙන්නේ නැති මිනිස්සු. ඒක සහතික කරනවා හැමදාම අපි වගකීම ආරක්ෂා කරනවා. බොහොම ස්තුතියි.